හයි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද එකතු වෙලා ඉන්නේ වගේ තුන්වෙනි ගේම් ප්ලේ වීඩියෝ එකත් එක්ක. අද අපි තනියෝ බලන්න යනවා. තනියෝ. ඔයාලා බලලා ඇති තනියෝ කියන්නේ මොකක්ද කියලා. දන්නවනේ අලි. මෙයා තනියෙක්. අපි කොහෙද යන්නේ දැන්? කතරගම. එහෙ ඉන්නවනේ අලි. මම දන්න තරමින් නම් අලි ඉන්නවා. මම ගේම් ප්ලේ එකේ බලමු හම්බෙයිද කියලා. අලි හම්බෙයි කියලා හිතනවා. බලමු. අන්න ඉතින් අපි සුපුරුදු පරිදි ගමන පටන් ගත්තා. ඔව් සුපුරුදු පරිදි 1 මිනිත්තු ටිකක් නැග්ගා. දැන් අපි පොඩ්ඩක් ඉක්මනට යන්න බලනවා පොඩ්ඩක්. බැලුවට කවදාවත් ඔය එහෙම කරන්නේ නැහැ. ඉක්මනට මේ ගිය පාරත් පොඩි කේසයක් ආවා මේ මිනිස්සු ටික එයාලට වැඩි වෙලාව ගියා කියලා කලින් ඉඩියක බැලුවානේ. පොඩි අනතුරක සිද්ධ වුණා. ඒකයි යාලා මට බැන්නයි ඉතින් අද ඉක්මන කරලා යන්නේ කියලා. උන්දී කෑගාලා දඟලපු හින්දා ඩග් ගාලා එන්න. මට 5000 වැඩියෙනු දුන්නා මේ ඉක්මනට යන්නේ කියලා. ඒකයි මම ඔය පාගල යන්න හදන්නේ දැන්. අපි මේ පාර අවුට්ඩෝ එක ගන්න ගන්න හිතන් ඉන්නේ නැහැ. මෙයාලා සල්ලි දුන්නේ නැහැ ඒකට. ගිය පාර නම් ඉතින් සල්ලි දුන්නා. ඒ ලොරි මල්ලි මේ මූ හැමදාම හම්බෙනවා. මොකද ගෙනියන්නේ නැහැ ඔහේ යනවා. ඉතින් උත් අහියාගේ කොහේ හරි යන්න ඇති. සාමාන්‍ය දණී ඉතින් බින්දුව. සාමාන්‍ය දණී ඒත් බින්දුවයි. හොඳ බස් එක පොඩ්ඩක් තැලිලා චූට්ටයි තැලිලා යන්නේ අවුලක් නැහැ. හොඳයි නේද? ඉස්සරහ තනිකර යකා ඉන්නේ. මේ බස් එක පට්ට ලස්සනයි. ස්ටිකර් කරනවට වඩා මේව තියෙන එක මට පට්ට ලස්සනයි. අන් වහිනවා. වහිද්දි ඇතුළේ යන එක තමයි අතල් නෑ. ඇතුළට යන්න බලන්න. වයිපර් දැමාව. ගන්න එළිය මෙයා. වෑන් කාරයෙක් ඉන්නවා. ඔය දෙන්න හිමීට යන් කයියක් දාගෙන යන්ද? ඔය එක පාට යන බෑනේ ඉතින් බෑනේ කරන්න. රටේ ආර්ථිකය වුණත් හදන්න පුළුවන් අපි දෙන්න එකතු වෙලා කතා කරමු. අරුණාගේ යන්නේ කෙලගෙන යනවා ඉන්නේ ගෙනද යන්නේ අපිත් යනවා එන වැඩක් නැහැ. මම කඩ තියෙනවා හැමදාම පොල් ගස් විතරයි පොල් ගෙඩිනේ. තැඹිලි ඉන්නේ. තැඹිලි තියෙනනේ. ඉක්මනට යන්න ඕනි මෙයාලා ඉක්මනට යන්න කියලා කියන හන්දා. තා පොඩ්ඩෙන් කෙලෙනවා ශරීර වරස් යන්න ඕනේ. යම් තා පොඩ්ඩෙන් කෙලෙනවා. දාන්න එපා. මම සිරිසා නාන්න පොට්ට ඇත්තේ නාමුද ෆ්‍රෙන්ඩ්ස්? නෑ මෙතන නෑ නේ මට මතකයි ඉන්නේ මේ හරිය තිබ්බා වගේ මතකයි මේ නෙවෙයි ඉන්නේ. CDB එක්කෙනෙකුත් යනවා අපි දින රේස් එකක් යන්න හිතනවා බෑ මේ රටේ තත්ත්වය අනුව රේස් යන්න බෑ. ඉස්සරහා පොලිසිය ඉන්න එක තේරුම් ගන්න ඕනේ ඔයාලා. මට පෙන්නන්නේ නම් පොලිසිය මන් ජීවිතේට දැකලා නෑ. මේ පොලිස් අංකල්ලට එහෙම මුකුත් කියන්න හොඳ නෑ. අපේ රට රකින්න යාලා. ඒ වුණාට ඉතින් එයාලා අහන්නේ මරයා කියන දේ. යනා. පටි. අය මේ මෙච්චර වෙලා වහින එක ගැන මේ Google එකේ සර්ච් පාරක් දාලා බලන්න. තව CCTV කාර්ය මෙහෙට එනවා. CCTV කාර්යය ගැන CCTV බස් රියදුරේ. කීරි බවුසරයක් කොත්මලේ වෙන්න ඕනේ. පොඩ්ඩක් හැප්පුණා ගණන් ගන්න එපා එහෙම තමයි.
ජීවිතේ පොඩි වැරදි වෙනවා. නඩ මේක ලොකු අම්මට උඩු. ඒ 119ත් ගහන්න වෙයි වගේ මොකෝ මල්ලේ සීන් එක. රොන්ද හතන්නම් කරගෙනවා. පොඩ්ඩක් නවත්තලා බලමු ඉස්සරහින්. නවත්තලා බලමු පොඩ්ඩක්. ඔය හතරනේ හයක් තියෙන්නේ නේද අන්න. බොහරේ පොඩ්ඩක් තේරිලා ගණන් ගන්න එපා. පොඩ්ඩයි ලොකු බොහරයක් ගහුවා කියලා හිතාගමු. බෆර් එකේ ලස්සනේ. ඒ මොකද්ද මල්ලි ලියලා තියෙන්නේ නොමිදාම 119 ගහන්න. අප්පා ෆෝන් එකේ සල්ලි නෑ මල්ලි. ඔන්න ඔක තමයි සීන් එක. අපි යනවා ඉතින්. මං පොලිසිය කවුරු හරි හම්බුනොත් කියන්නම්කෝ. අපි තියා මොනා කරන්නද? ඇත්ත කට්ටිය නටන්න පොඩ්ඩක් ලයිට් එක දැම්මා. එළිය ලයිට් දාලා උඩ තියද? CTV කාර් එක්ක එනවා. කාර් යන්නේ CTV රිය දුරා. කවුද? CTV රිය දුරා. කාර්යය. තව පොඩ්ඩයි ෆ්‍රෙන්ඩ්ස්. මාමා කෙනෙක් එනවා. මෙතන තමයි මං කිව්වේ නාන්න තියෙනවා කියලා පොඩ්ඩක්. උලක් වගේ තියෙයි රෝදි ළඟින්. ලාස්. පොඩ්ඩක් නාමු දැන්. බස් එක පිටින් අරන් ගියොත් පොඩි කේස් එකක් ඒ නිසා බස් එක මෙතන දාලා යන්න. කිඹුල්ල ඉන්නවද දන්නේ. කිඹුල්ල පහළට ඇදයි. වන්නේ පොඩ්ඩක් නාමු. රත්තරන් වගේ රත්න දිය කද. දැන් නාන්න යන්නේ. අඩ වෙන කිඹුලෙක් ඇදා යන්නෝ. ඒ ගිලනෝ ඉක්මනට බස් එකට යන්න. මේකේ නාන්න බෑ. මේ කවුරුත් බයින්න එපා. මේ මෙතන නාන්න හොඳ නෑ. අපි කට්ටිය යා ඉක්මනට. අපි ඉක්මනට යන් ඉතින්. මේ මොනවද නේ අලුත් ගස් జాතියක් තියෙනවා මේ පැත්තේ. තව විනාඩි 5කින් විතර යන්න පුළුවන් නේ. මම මෙහෙම යන්නේ පොලිසිය දැක්කොත් එහෙම මට දඩක් ගහයි. දඩ මිනිස් දඩද? හෙඩ්ලයිට් එකක් ගාව මචං. උදාහරණයක්. පොල් ගස් තියෙනවා. ඒත් ලිඩි නෑ. ගෙවල් ලාස්. දංගියල් නේනේ. ඌ නම් ලයිට් දාගෙනමයි ඉන්නේ. මෙන්න මේ මොකද්ද මේ ඇවිල්ලා සිතුල් පව්ව. එන්න පාස් කරගෙන තමයි ඉතින් අපි යන්නේ. සිතුල් පව්ව කට්ටිය හිතනවාද? සිතුල් පව්වේ පස්සේ දවසේ ගෙමු අපි. ඔය ආවේ ඒ තෙල් බවුසරයක් මේ සෙඩ් එකක් තියෙද්දන්නේ. කොහොමද තෙල්මයි කියලා? ඔව් හැප්පුණා ගණන් ගන්න එපා. හැප්පුණා ගණන් ගන්න එපා. කෙහෙල් ගහට කිසිම අවුලක් නැහැ. නැත්තම් තනිය ඇවිල්ලා මාව ඉවරයක් කළා. ඒ කෙහෙල් ගස් කඩනවා කියලා. තාම කෙසෙල් කැක් නැහනේ. අවුලක් නැහැ. කෙහෙල් පොල්ද මන්දා. අයි බය වෙන්න එපා. අලියවිලා තනියම ඇවිල්ලා ගහන්නේ මං උන්ට බන්ධනයක් කරලා හිර කරලා තියෙන්නේ. අලිමන්ත්‍රයක් ගෙවමු. ඕම් පුප්පු අලිමන්ත්‍ර ඩෝන් කියලා කිව්ව ගමන් හරි. දැන් උඹගේ වාරේ ඇවිල්ලා. ඵලයන් යුද්ධ පිටියට. ඵලයන් සින්සකස්. දුවේ තාත්ත මරු පරිය නැදී. උඹට යන්න මරපන්. මේ යාළුවා මෙහි අලියෝ ඉන්නවද? මොන තාම නම් අලි හම්බුන්නේ නැහැ. බලමු ඉස්සරහට හම්බෙයිද කියලා. බලාගෙන පාර පයින්නු. ඒ කෙල්ල වෙන්නේ නැහැ නෝ. කැම්බුලා ශිංගොල් අම්මෝ ඇති අන්තන් දාගත්තා. අන්න ඉතින් ලොරි කාර්යයට කෙල වුණා. ඒවා ගණන් ගන්න එපා. අපි යනවා මල්ලි. පාර පයින්න තනියන්ට පාර පයින්න දෙන්න. නැත්තම් ඕක අන්ත්‍රාවයි අලි වැට. මට සිරි. ගැම්මත් වයි. යන්
අයිනට යන්න ඔන්න ඉවරයි. අයිනේ කාණු තියෙන්නේ දෙපැත්තෙම. ඒ ඉස්සරහ ටික දම් පාටයි. අන්න කියද්දිම උස්සල කිව්වයිද? අලියෝ එන්නේ නැහැ මං හිතන්නේ හෙඩ්ලයිට් ගැහුවා. දන්නේ නැහැ හරියට. පස් කඳු නේද? ලුණු කඳු නම් මෙහෙ තියෙන්නේ කියන්නේ නැහැ. පස් කඳු වෙන්න ඕනි. ලුණු කඳු තියෙන මං ඒවෙන් ලුණු වතුර හදලා මූදට දානවා. තවත් කිරි බවුසට සූපේරි. ඔන්න දැන් ඉතින් අපි කාතරගම ඉන්නේ තාම ඒකාලියකවත් හාම්බුනේ නැහැ. අයියෝ කොහොමද කියන්නේ අරක කිරි කියලා. තෙල් වෙන්න බැයිද? ඉතින් අපි කතරගමට ආව අම්මට අලි දෙන්නෙන් නම් ඉන්න ලස්සනට දෙහත් ඇඳලා අන්න වාස්සේ එන්න බස් නවත්තන තැන කොල්ලෝ. මම මෙහෙන් දාන්න ආහෝ පහුණවෝ පොඩ කියලා වුණා පස්සට දාලා ගමු. හිතන්නේ ඉස්සරහ තැනද කොහෙද? නෑ එතරම් නේ. යෝ පොඩ්ඩක් මෙතන ඉස්සරහ දාලා කපලා ගන්න බලමු බෑනේ. පොඩ්ඩක් පස්සට ගමු. මේ කතරගම දේවාලේ පැත්තට ගිහින් යමුද පොඩ්ඩක්? බෑ. සෑය බලන්නේ. බෑ. පොඩ්ඩක් මෙතනින් කපලා ගමුනේ. බැහැලා යනවද? බස් එකේ යම් නේද බස් එකේ යනවද? පයි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. දුරයි නේ බස් එකේ. ගාන්න කපලා ගන්න ඕනේ. හරි යා. අම්මලා ඉස්සරහ අන්න අලිය දැක්කද? අන්න අලි දෙන්නේ කිව්වා තනියෝ දෙන්නේ. මගේ බන්ධනේ හින්දා උන් ගල් වෙලා ඉන්නේ. ගල් වෙලා තනියෝ දෙන්නේ. තනිය නෙමෙයි. තනියෝ නේ වැරදුනා. ජෝඩු. ඔන්න ඉතින් සාදු. ඔන්න ඉතින් අපි සෑයට ආවා. සාදු I'm fine. හැබැයි බෝධිය. ඉස්කෝලේ ළමයිනොත් ඇවිල්ලා මෙහි. ඉස්කෝලේ යන්න නැතුවද මුන් ඇවිල්ලා තියෙන්නේ දන්නේ නැහැ. නැත්තම් ඉස්කෝලේ ට්‍රිප් එකක්ද දන්නේ නැහැ. උනට එකයි ඉන්නේ මේ. ඒකත් ගෑල්ලා මේක එක්කෙනා ඉන්නේ. ඉස්කෝලේ යන්න ඇවිල්ලා තියෙන්නේ. ගණන් එපා පොඩ්ඩක් ඔයාලා හැප්පුණාට අවුලක් නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලා ඉන්විසිබල් අවුලක් නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා. Invisibility means ඔය ගණන් ගන්න එපා. ඔයාලට තුවාල වෙන්නේ නැහැ. හරි යන්. උන් ගල් වෙලා නේ. මේ මෙතනින් අස්සෙන් යන්න බලමුද පොඩ්ඩක්. අඩෝ හරි ගියා. හරි. අලියෝ දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ අස්සෙන් දෙක අනේ අනිත් පැත්තේ කෙනේ නානවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අපි නවත්තන්න යන්නේ බස් එක. ඔයාලා හිතන්නේ මොකද ගේම් ප්ලේ එක ගැන? හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලට වීඩියෝ එකක් ආපු ගමන් දැනගන්න ඕන නම් බෙල් එකට පයින් පාරක් ගහන්න නැතුව ටච් කරන්න. බෙල් අයිකන් එක ඕල් දෙන්න. බයි.